හරි. අද මේ වීඩියෝ එකෙන් කතා කරන්නේ කෝණ පාඩම තමයි. ඒකේ දිගුවක්. දැන් 6 ශ්‍රේණිය සහ 7 ශ්‍රේණිය වලට අදාළව ජ්‍යාමිතියට එන පාඩම් මම කරලා තියෙන්නේ. එතකොට මේ 8 ශ්‍රේණියට අදාළව අ, ජ්‍යාමිතියත් එක්ක තියෙන මට වුණු පළවෙනි පාඩම, ඒ කියන්නේ තුන්වෙනි පාඩමට තියෙන්නේ 8 ශ්‍රේණියේ. තව පාඩම් කීපයක් 8 ශ්‍රේණියට අදාළව ජ්‍යාමිතියත් එක්ක සම්බන්ධ වෙන පාඩම් තියෙනවා. ඒක ඉදිරියේදී මම මේකට එකතු කරන්නම් ඊළඟ වීඩියෝ විදියට. එතකොට කෝණ ගත්තම දැන් කෝණ ගැන අපි කතා කරා. මුලදී කෝණයක් කොහොමද අඳුරගන්නේ, ඊට පස්සේ කෝණයක ලක්ෂණ මොනවද, ඊට පස්සේ ඍජු කෝණය සුරින් කොහොමද අනිත් කෝණ ටික වර්ග කරන්න කියලා අපි ඉගෙන ගත්තා. එතකොට මෙතෙන්දී ඊළඟට කතා කරන්න තියෙන දේ තමයි මෙන්න මේ කෝණේ විශාලත්වයෙන් අපි කතා කරපු දේ 7 ශ්‍රේණියට අදාළව. එතකොට අපි ඍජු කෝණයක් අංශක 90ක් කියලා තෝරගත්තා. එතකොට අංශක 90 නම් ඒ අංශක 90ත් එක්ක අපි අනිත් කෝණ වර්ගීකරණය කරා. එතකොට ඍජු කෝණ අංශක 90යි ඊට වඩා අඩු කෝණ. ඒ කියන්නේ බිඳුවත් 90ත් අතර කෝණ වලට අපි සුළු කෝණ විදියට නම් කරා. අංශක 90 නම් ඒක ඍජු කෝණයක්. ඒ වගේම අංශක 90ට වැඩි 180ට වඩා අඩු නම් ඒක මහා කෝණයක්. එතකොට ඍජු කෝණ දෙකක්. ඒ කියන්නේ සරල කෝණයක්. ඒතර විශාලත්වයේ අංශක 180ක් වෙලා නම් මේ කෝණයට අපි කිව්ව සරල කෝණයක් කියලා. ඊට පස්සේ පරාවර්ත කෝණය කියන්නේ අංශක 180ට වඩා විශාලත්වයෙන් වැඩි වුණ කෝණ. එතකොට ඒ ටික අපි 7 ශ්‍රේණියට දාලා කතා කරපු දේවල්. ඒතකොට පුනරීක්ෂණ අභ්‍යාසයේත් ඇත්තරම තියෙන එච්චරයි. ඒ කියන්නේ සරලම දේ වාගේ ඔළුව ඇතුලේ තියෙන්න ඕන කෝණයේ විශාලත්වය අනුව මොනවාද ඒවට අයිති වර්ග ටික කියලා. ඒ කියන්නේ අංශක 90ක් නම් ඒක කවුද? අංශක 90ට වඩා අඩු. ඒ කියන්නේ අංශක 60ක් අංශක 45ක් මොන වර්ගයේ කට්ටියක්ද? ඊට පස්සේ අංශක 90ට වැඩි නම් ඒක 180ට අඩු නම් එතකොට එයා කවුද? ඒ වගේම අංශක 180 නම් කවුද? ඊට පස්සේ 180ට වඩා වැඩි නම් කවුද? ඒ කියන්නේ මොකක්ද ඒ කෝණ වර්ගීකරණය කරන විදිය කෝණවල විශාලත්වයත් එක්ක. ඉතින් ඒ සරල අවබෝධය එක්ක ඔබට මේ පුනරීක්ෂණ අභ්‍යාසය කරගන්න පුළුවන්. එතකොට මොන හරි ගැටලුවක් තියෙනවා නම් කමෙන්ට් එකක් විදියට දාන්න. එතකොට මම ඒක බලලා මේ කරන්නම්. මොකද මේකේ ටාගට් එක තමයි ජ්‍යාමිතිය දාලා දැන් ඔක්කොම පාඩම් ටික මාරික් කරගෙන අපි ඊට පස්සේ කියන්නේ පසුගිය විභාග ප්‍රශ්න ඊට පස්සේ මොඩල් පේපර්ස් ඒ වගේ සාකච්ඡා කළේ ජ්‍යාමිතිය අන්තිම මොහොත වෙනකන් ඉන්නේ නැතුව වේලසනින් අපිට කොහොමද මේක ගොඩ දාගන්න කියලා බලන්න. එතකොට අනුපූරක කෝණ නැත්නම් පරිපූරක කෝණ කියන්නේ මේ වර්ග දෙක. මේකත් මේකෙදි සලකන දේ තමයි ඔයා කෝණ යුගලයක් තෝරගන්න. ඒ තෝරගන්න කෝණ යුගලය අනුව එයා කියන්නේ කෝණ යුගලයක් තෝරගන්න. එතකොට මෙන්න මෙතනදී මේ අංශක 40යි මේ අංශක 50යි තෝරගන්නවා. එතකොට මොකද්ද වෙන්නේ? කෝණ දෙකක එකතුවක්. සරල දේ තමයි මේකෙදි. කෝණ දෙකක එකතුවක් අංශක 90ක් වෙනවා නම් අන්න ඒ කෝණ දෙක අපි අනුපූරක කෝණ විදියට අඳුර ගන්නවා. හරිද? මම ෂෝට් නෝට් එකක් හදලා දෙනවා. මම ඊළඟට සාකච්ඡා කරන්නම්. කියන්නේ මේක පිටු දෙකකින් විතර ෂෝට් නෝට් එකකින් හදලා තියෙනවා. එතකොට දැන් මේ අනුපූරකයක් කියලා කෝණ කියන්නේ අන්න ඒකයි. මොකද කෝණ දෙකක එකතු අංශක 180 අංශක 90 නම් අංශක 90 නම් එතකොට අපි ඒකට කියනවා අනුපූරක කියලා. ඒතර පරිපූරක කියලා කියන්නේ අන්න කෝණ දෙකක් අපි තෝරගන්න. ඒ කෝණ දෙක එකතු අංශක 180ක් විදිහට ලැබෙනවා. අන්න එතකොට ඒ කෝණ යුගලයට අපි කියනවා පරිපූරක. එහෙනම් 90ට එකතුව හැදෙන ඒවා අනුපූරක. ඒ වගේම 180ක් එකතුව විදිහට හැදෙන කෝණ දෙක අපි අන්න පරිපූරක කෝණ යුගලයක් විදිහට හඳුනා ගන්න. එතකොට මේකෙදි තියෙන්නේ මෙහෙමයි. දැන් අපි අංශක 40ක් ගත්තොත් මේක හැටියට අංශක 40ක් ගත්තොත් අර 90 හැදෙන්න අපිට තව 50ක් මාදි. එතකොට 50ක එකතුවක් 90ක එකතුවක් ලැබෙන්න නම් අපිට අංශක 50ක් අවශ්‍යයි. එහෙනම් 40 අනුපූරකය ඇවිල්ලා 50. ඒ වගේම අංශක 40 පරිපූරකය හිතුවොත් අන අපිට 40ට එකතුවක් විදියට 180 ඕන. නෑ 180ක් හදාගන්න 40ට තව 140ක් මදි. එහෙනම් 40 පරිපූරක විදියට තෝරගන්න වෙන්නේ 140. ඒතර ඔන්න ඔය වගේ අංශක 90ක එකතුවක් හම්බ වෙනවා නම් අපි ඒක අනුපූරක විදියට තෝරගන්නවා. ඒ වගේම එකතු අංශක 180ක් ලැබෙනවා නම් අපි ඒකට පරිපූරක විදියට හඳුන්වනවා. හරි. ඊට පස්සේ පරිපූරක තමයි මෙතන තියෙන්නේ. ඊට පස්සේ මෙන්න මෙහෙම දෙයක් තියෙනවා. ඊට පස්සේ කතා කරන්නේ මේ අභ්‍යාසයේ දැන් දැන් මෙතෙන්දි බලන්න සරල කෝණයක් කියන්නේ අංශක 180ක් නේ.
ඒතර සරල කෝණයක් කියන්නේ අංශක 180ක් නම් මේ සාමාන්‍යයෙන් මම මෙන්න මේ රෝගිලක්කන් දෙක වගේ කතා කරන්න. එහෙම නැත්නම් රෝගිලක්කන් තුන වගේ කතා කරමු. එතකොට මොකද්ද කියන්නේ? විශාලත්වය අංශක 25ක් වූ කෝණේ අනුපූරක. එන අනුපූරකය කියන්නේ නිතරම අංශක 90ක් අපිට හදලා දෙන්න ඕනේ. එන අංශක 90ක් හදලා දෙන්න නම් අපිට අංශක 25 තව අංශක 65ක් ඕන. නම් 25 අනුපූරකය 65. 25 පරිපූරකය වෙන්න නම් අපිට එකතු 180ක් හදා ගන්න නම් අන්න අපිට ඕන වෙනවා 165. හරිද? 165යි 25යි sorry 155ක් ඕන. හරි? අංශක 155. එතකොට රෝමිලකන් දෙක වගේ තුමු. එතකොට අන්න අංශක 75 අනුපූරකය වෙන්නේ අපිට එකතුව කියන්නේ ඓක්‍ය කියන්නේ එකතුව හදා ගන්න ඕන අංශක 90. එහෙනම් අංශක 75ට තවත් අංශක 15ක් ඕන. එහෙනම් අංශක 75 අනුපූරකය ඇවිල්ලා 15. එතකොට 15 අනුපූරකය හුවොත් 75. ඒතර 75 පරිපූරකය හුවොත් එතකොට අපිට කියන්න වෙන්නේ 180ක් හදාගන්න 75ට තව කීයක් ඕනද? එතකොට අපි 75ට තව ඕන වෙනවා අංශක 180 හදාගන්න නම් 105ක්. එතකොට 75 පරිපූරකය 105ක් වෙනවා. ඒ වගේම 105 පරිපූරකය ඇහුවත් අනිත් පැත්තට අංශක 75යි. මොකද යුගලයේ තමයි පරිපූරක කෝණ යුගලය වෙන්නේ 180. යුගලය තමයි එකතුව අංශක 90 නම් අන්න අනුපූරක වෙන්නේ. එච්චරයි උතර තියෙන්නේ. හරි. ඊට පස්සේ ඉතින් කතා කරන්න තියෙන දේ තමයි බද්ධ කෝණ. බද්ධ කෝණයක් කියන්නේ මෙච්චරයි. එකම ශීර්ෂයක් තියෙනවා. ඒ වගේම පොදු බාහුවක් තියෙනවා. එකම ශීර්ෂයක් පොදු බාහුවක්. එතකොට මෙන්න මේ රූප සටහනේ මේ AOBC මෙන්න මේ ලක්ෂත් එක්ක තියෙන මෙන්න මෙතන බද්ධ කෝණ දෙකක් මේ OB කියන්නේ අන්න අර පොදු අපිට පොදුවේ තියෙන පොදු බාහුව. ඒ වගේම මෙන්න මේ O කියලා කියන්නේ ශීර්ෂය. ඒ කියන්නේ අපි හිතමු A කියන කෝණය කියන්නේ AOB කෝණයයි ඒ කියන්නේ BOC කෝණයයි දෙන්නගෙම එක බාහුවක් තමයි OB කියන්නේ. ඒතකොට එහෙනම් OB කියන කෙනා මෙතන පොදු බාහුවක් විදිහට හඳුනා ගන්න පුළුවන්. අන්න එහෙනම් පොදු බාහුවකින් සමන්විත වෙනවා නම් අන්න එතකොට අපිට ඒ පොදු බාහුවේ දෙපැත්තේ තියෙන කෝණ දෙක අපිට තෝරගන්න පුළුවන් බද්ධ කෝණ. නිකන් බැඳුණු කෝණ වගේ කතාවක්. හරි. එතකොට ඒක තමයි බද්ධ කෝණ කියලා අපි අඳුරගන්නේ. ඊට පස්සේ සරල රේඛාවක් මත පිටි බද්ධ කෝණවල ගැන කතා කරනවා. මෙතෙන්දි සරලවම හිතන්න තියෙන්නේ මෙච්චරයි. මෙන්න මේ AOB කියන කෝණය. AOB කියන කෙනාම අපි බැලුවම එයා ඇවිල්ලා සරල කෝණයක්. හරිද? එයා සරල කෝණයක්. එහෙනම් මේ සරල රේඛාවක් මත එක පැත්තක තියෙන කෝණ කියන්නේ කෙටියෙන්ම සරල කෝණයක්. අංශක 180ක්. ඊට පස්සේ දැන් අපි මෙන්න මේ OX කියන එක්කෙනා පොදු පාදයක් කරගෙන පොදු බාහුවක් කරගෙන AOX සහ XOB කියලා කෝණ දෙකක් ගැන හිතමු. ඒතර ඒ කෝණ දෙක කියන්නේ මුලින් ඇත්තටම තිබ්බෙම සරල කෝණයක්. ඒ කියන්නේ තිබ්බෙම අංශක 180ක්. ඒ 180 කොටස් දෙකකට වෙන් කරලා එකතු කරා කියලා 180ම ලැබෙන්නේ. ඒක හරිම සරල කතාවක්. කියන්නේ අපි මේක 180ම තමයි ආයේ කොටස් දෙකකට වෙන් කරලා ආයේ අපි කියනවා මේ දෙකේ එකතුව 180යි කියලා. ඒක ඉතාම සරල කතාවක්. හරි. එතකොට මේ තියෙන්නේ කතාව. ඒ කියන්නේ සරල රේඛාවක් මත ලක්ෂයක් වටා සරල රේඛා එක පැත්තකට. මෙන්න මේ එක පැත්තකට ගත්තම XOY පැත්ත ගත්තම සරල රේඛාව කියන්නේ අංශක 180. මොකද ඊතර තියෙන්නේ සරල කෝණය. සරල කෝණයගේ අංශක 180යි. හරි. එතකොට අන්නේ අපි හිතමු XOP, POZ, ZOY මෙන්න මේ කෝණ තුනම ගත්තම අපිට පුළුවන් මෙන්න මේ කෝණ තුනම මෙන්න මේ කෝණය. මෙන්න මේ කෝණයයි ඊට පස්සේ මෙන්න මෙයයි හරි ඊට පස්සේ මෙන්න මේ ඔය කෝණ තුනම හරි ඔය කෝණ තුනම ඇවිල්ලා එකතු කරාම අංශක 180ක් හැදෙනවා. මොකද ඊතර තිබ්බෙම සරල කෝණයක් නිසා. හරි. ඊට පස්සේ ඊළඟට මේකේ තියෙන කතාව තමයි දැන් කියන අපි උදාහරණයක් විදිහට මෙතන මේ ගානක් හදමු. මේවයි මේ ඉංග්‍රීසි අක්ෂරයෙන් තියෙන ගාන මෙයාලා අහන්න. හරි. එතකොට හරි ගාන අහන්න. එතකොට ඊට පස්සේ කතා කරන්න තියෙන දේ තමයි
මෙන්න මේ ගානක් අපි බලමු. එතකොට මේ සරල රේඛාවක් තියෙන්නේ. එහෙනම් සරල රේඛාවක් කියන්නේ සරල කෝණයක් විතර තියෙන්නේ. කියන්නේ ආංශික 180. එහෙනම් 120ටයි x වලටයි වෙන් කරන්න කලින් එයා තිබ්බෙම අංශක 180ක සරල කෝණයක්. එහෙනම් මේ 120යි x උයි එකතු කරා කියලා අපිට ලැබෙන්න ඕන කවුද? අංශක 180ක. ඒවත් සරල කෝණෙම තමයි. මොකද කලින් තිබ්බේ සරල කෝණය. හරි. එතකොට මේ 120 සරල කෝණයක් කියන්නේ මොකද්ද මෙතන වෙන්න ඕනේ? 180ක් හැදෙන්න ඕනේ. එහෙනම් අපි කලින් කරගත්ත පරිපූරක කෝණය. ඇයි? එකතුව 180ක් වෙනවා නම් මොකක්ද ඒවා? පරිපූරක කෝණය. නම් මේ කෝණ යුගලේ මොන කෝණ යුගලයක්ද? පරිපූරක කෝණ යුගලය. ඒතර මේ අංශක 120යි. එහෙනම් 120 පරිපූරකයේ වෙන්නේ අංශක 60. මොකද මේ දෙක එකතුව 180ක් වෙනවා. නම් x සමානයි 60යි. හරි? x සමාන 60යි. මෙතන a සමානයි ඒ එකතු කිරීම 68ට සමානයි 180ක් කියලා ගත්තා. එහෙනම් a කියන්නේ ඇත්තරම ඒ කියන්නේ 68 පරිපූර්ණකය. එතකොට 112යි. ඊට පස්සේ a සමාන 112යි. ඒතර මේ වගේ තරක් ගත්තොත් මෙතන කතාව තමයි මෙන්න මේ a අකුරයි මේ අකුරයි මේ අකුරයි. මේ තුන් දෙනාම ගත්තම ඒ තුන් දෙනාගේම එකතුව තමයි 180ක් වෙන්නේ. එහෙනම් තුන් දෙනෙක් 180යි කියන්නේ එක්කෙනෙක් අංශක 60යි. හරි ඔයගේ සරල ගැටලු ටිකක් තියෙනවා මේ ඕනෑම ගැටලු කවුලක් තියෙනවා නම් අන්න ඒක පොඩ්ඩක් අහන්න හරි කමෙන්ට් එකකින් දාන්න එතකොට මම ඒකට උත්තරයක් දෙන්න හරි එතකොට ලක්ෂයක් වටා පීටි කෝණ කියලා කතා කරනවා එතකොට මෙතන සරලවම කරන්න තියෙන දේ තමයි මෙන්න මෙතන අපි රේඛාවක් නිර්මාණය කරගත්තා නම් රේඛාවක් නිර්මාණය කරගත්තන මේ දැන් මේක මෙහෙම හරි මේක OY මෙන්න මේ අපි හිතමු මෙතෙන්ට අපි දැම්ම කියලා අපි දාමුකෝ A කියලා A කියලා. එතකොට මේ XO A කියන්නේ තනි රේඛාවක් කියලා හිතන්න. ඉතින් රේඛාවක් කියලා හිතුවොත් මෙතන තියෙන්නේ කවුද? මේත් ඇවිල්ලා සරල රේඛාවනේ. එතකොට සරල රේඛාවක් කියලා හිතන්න. එතකොට මේ කෝණෙත් අංශක 180යි. එහෙනම් ඊට පස්සේ මෙන්න මේ කෝණය ඒ සරල කෝණයක්නේ. එහෙනම් මෙයත් 180යි. එහෙනම් A 180යි මේ 180යි එකතු කරාම මෙතන ඇත්තටම තියෙන්නේ කීයක්ද? සරල කෝණ දෙකක්. හරි. සරල කෝණ දෙකක් තමයි මෙතන තියෙන්නේ. එහෙනම් සරල කෝණ දෙකක් කියන්නේ මෙතන අංශක 180යි මෙතන අංශක 180යි. එහෙනම් මේ සමස්ත කෝණය 180 කට්ටිය දෙන්නේ. එතකොට අංශක 360ක්. හරි අංශක 360ක්. එතකොට ඒක තමයි මෙතන මෙයාලා මේ පල්ලෙහා මේ OP රේඛාව කියලා එකක් හදලා මේ කරලා තියෙන්නේ. හරි. හරි. ඊට පස්සේදී මේ තියෙන පරිපූර්ණ කෝණ දෙයක් තෝරගෙන ඔය විදිහට මේව කරලා තියෙනවා. ඊට පස්සේ මෙයාලා කතා කරලා තියෙන දැන් උදාහරණයක් දැන් මෙතන වෙන්නේත් ඒ වගේ වැඩක්. හරි. මෙතනත් කරන්න වෙන්නේ x ට 130ට 160 එකතු කරලා ඒක 360ට සමාන කරනවා. එතකොට මොකද්ද වෙන්නේ? එතකොට මෙතන 130යි මේ 160 290යි. හරි 290යි එතකොට x සමාන වෙන්නේ 360 හදාගන්න 60 හදාගන්න තව අපිට 70ක් මත. හරි එතකොට x 70. මේ වගේ තැනක් ගත්තොත් මේ a කියන්නේ 50යි. එතකොට මෙතන 50යි. a කියන්නේ එක්කෙනයි 50යි එකතු වුණාම තමයි 360. එහෙනම් a කියන කෙනා 360ට වඩා 50ක් අඩු කෙනෙක්. එතකොට 360න් 50ක් අඩු කරාම 310. එතකොට a සමානයි 310. දැන් මෙතන ගත්තොත් a කට්ටිය 4ක් නේ අංශක 360යි. එතකොට a කියන්නේ අංශක 90යි. හරි 360 බෙදෙනවා 4ට. හරි අංශක 90. එහෙනම් මෙතන ඇත්තටම මේ තියෙන්නේ කවුද? ත්‍රිකෝණ 4ක් තියෙනවා. හරි අන්න ඒ විදිහට. ඊට පස්සේ ප්‍රතිමුඛ කෝණ කියලා කියන්නේ මේ රේඛා දෙකක් ඡේදනය වෙලා මෙන්න මෙහෙම. හරි මෙන්න මේ විදිහට රේඛා ඡේදනය වෙලා හදා ගන්නවා. කියන්නේ පොදු ශීර්ෂයක් හැම වෙලාවෙම වගේ තියෙන්නේ. එතකොට මෙන්න මේ විදිහට AOP සහ QOB කියන කට්ටිය ගත්තම එයාලා මොකද්ද වෙන්නේ? එයාලා ප්‍රතිමුඛ කෝණ වෙනවා. ඒතර ඒ වගේ මේකේ තව කතාවක් තියෙනවා මේ දෙන්නගේ විශාලත්ව සමාන. මම ඒක ඊටාම සරලව හිතා ගන්න ක්‍රමයක් කියනවා. හරි. ඊටාම සරලවම කරන්න තියෙන දේ තමයි. හරි. සරලවම බලන්න තියෙන දේ තමයි මෙන්න මෙතෙන්ට මෙන්න මේ කෝණයක්. මොකක් හරි මේ කෝණයකට ඔයා දාගන්න මොකක් හරි අපි හිතමු x කියලා දාගමු. හරි. x කියලා දාගමුකෝ. එතකොට මෙන්න මේ කෝණයට මම මෙතෙන්ට දාගන්නවා අපි හිතමුකෝ මෙතෙන්ට අපි දාගන්නවා අපි කෝණයක් දාමු හරි අපි මෙතෙන්ට දානවා අංශක a හරි
ඊට පස්සේ මේ පැත්තට අපි දාමු අංශක b. හරි. හරි. මේ ආංශකයේ මේ ආංශක b. හරි. එතකොට මේ x ට a එකතු කරාම එතකොට ලැබෙන්න ඕන කීයද? x ට a එකතු කරාම ලැබෙන්නේ ඇයි? x මෙන්න මේ ab කියන්නේ සරල රේඛාව. එහෙනම් මේ x උයි b a තුයි එකතු වුණාම මෙන්න මේ දෙන්න එකතු වුණාම මොකද්ද වෙන්න ඕන? මේ ab කියන්නේ සරල රේඛාවක් නිසා a මත පිහිටි කෝණවල එකතුව 180ක් වෙන්න ඕන. එහෙනම් සරලම දේ තමයි හරි සරලම දේ තමයි a ට හරි ඒට x එකතු වුණාම අපිට ලැබෙන්න ඕන 180. හරි මේක අංශක. හරි 180ක් අපිට ලැබෙන්නේ. හරි අපි හිතමුකෝ පළවෙනි සමීකරණය. ඊට පස්සේ ඒ වගේමයිනේ මෙතන බලන්න PQ කියන රේඛාව හිතුවම එතන v ට x එකතු කරාට පස්සේ අන්න එතකොට ඒත් අපිට ලැබෙන්නේ අංශක 180. මොකද PQ කියලා කියන්නේ සරල රේඛාව. හරි PQ කියන්නේ සරල රේඛාව. ඒතර මේ දෙන්නගෙම දකුණු පැති දෙක සමානයි නේ. දෙන්නම 180 හදා ගන්න කට්ටිය. හරි එහෙනම් මෙයා මේ a ධන x තුයි b ධන x තුයි මොකක් වෙන්න ඕනද? සමාන වෙන්න ඕන. හරි ඒ කියන්නේ මේ සමීකරණ දෙකෙන් අපිට ගන්න පුළුවන් නිගමනය තමයි a ට x එකතු කරත් b ට x එකතු කරත් ඒ දෙන්නම 180ට සමානයි. ඒ නිසා ඒ දෙන්න සමානයි. දැන් මේ දෙපැත්තෙම තියෙන x ලා අපිට ඉවත් කරන්න පුළුවන් නේ. මේ x උයි ඉවත් කරන්න. එහෙනම් දැන් ඊතර වෙන a ට b සමාන. එහෙනම් මෙන්න මේ ප්‍රතිමුඛ කෝණ විශාලත්වයෙන් සමාන වෙනවා. ඉතින් ඔන්න ඔය සාරාංශය තමයි මේකෙදි තියෙන්නේ. හරි අපි බලමු දැන් මේ ෂෝට් නෝට් එකක් මම හදාගත්තා. ඒකෙන් බලමු මේක ආයේ පොඩ්ඩක් අපි රීකැප් එකක් කරගමු. හරි මෙච්චරයි කතා කරන්න තියෙන්නේ එකට දාලව. විශාලත්වය අනුව කෝණ වර්ග 5ක් තියෙනවා. ඊට පස්සේ අනුපූරක කෝණ ඒක විශාලත්වය අනුව ගත්තම බිංදු 90 ඍජු කෝණ සුළු කෝණ. හරි ඊට පස්සේ ඍජු කෝණයක් නම් අංශක 90යි මහා කෝණාංශක 9180 සරල කෝණ 180යි පරාවර්ත කෝණ 180ට වැඩි 360ට අඩු ඒ විදිහට. හරි ඊට පස්සේ කතා කරා අපි අනුපූරක සහ පරිපූරක කෝණ ගැන. එකතු 90ක් වෙන කට්ටිය අපි අනුපූරක යුගල් කරා. එකතු 180ක් වෙන අය පරිපූරක යුගල් කරා. එතකොට මෙතන බද්ධ කෝණ දෙයක් හදා ගන්නවා අපි. හරි බද්ධ කෝණ යුගල් දෙයක් හදා ගන්නවා. හරි බද්ධ කෝණ යුගල් දෙයක් හදා ගන්නවා. මෙන්න මේතකොට මේ ABC සහ CBD කියන කෝණ දෙන්න ඇවිල්ලා එකම බාහුවෙන් තියෙන කෝණ. එතකොට ඒවා බද්ධ කෝණ. මේ සරල කෝණයක් කියන්නේ අංශක 180ක්. එයාල එකතු කරාමත් 180ක් ලැබෙන්නේ. ඒතර ලක්ෂයක් වටා තියෙන කෝණ කියන්නේ ඇත්තරම සරල කෝණ දෙකක්. එතකොට 180ක් ලැබෙන්නේ. ඊළඟ කතාව තමයි ප්‍රතිමුඛ කෝණ විශාලත්වය සමාන. දැන් මම මේක මේ ෂෝට් නෝට් එකත් ඔයාලට දාලා තියන්නම්. එතකොට බලලා තියෙන ඔයාලට තියෙන පැහැදිලි දෙයක් මට කියන්න. අපි ඊළඟ පාඩමේ